හායි හෙලෝ ජනි YouTube channel එකට ඔයගොල්ලෝව ආදරෙන් පිළිගන්නවා. දැන් මම මේ යන්නේ චන්දි එයාපෝට් එක පැත්තට. ඉතින් අද වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට ගේන්නේ සිංගප්පූරුවේ රසම රස කෑමක් ගැන. ඉතින් ඒකට තමයි මම කොපිටියම් එකට තමයි යන්නේ චන්දි එයාපෝට් එකේ තියෙන ටර්මිනල් 3 වල. ඒකට කියන්නේ මාලා කියලා. එහෙම නැත්නම් මාලා හොට් පොට් කියලා කියනවා. සිංගප්පූරුවේ ගොඩක් තැන්වල මේ මාලා shops තියෙනවා. සිංගප්පූරුවේ හරි ජනප්‍රිය කෑමක්. අද මං ඇවිල්ලා ඉන්නේ චන්දි එයාපෝට් එකේ ටර්මිනල් 3 එකේ තියෙන කොපිටියම් එකට. ඉතින් මේ කොපිටියම් එකේ රෙස්ටොරන්ට් ගොඩක් තියෙනවා. ඉතින් එකක තමයි මාලා හොට් පොට් කියන එක තියෙන්නේ. අපි එහෙනම් ගිහලා බලමු. මාලා එහෙම නැත්නම් මාලා හොට් පොට් කියලා කියන්නේ ස්පයිසි නූඩල් එක ඒක මික්ස් කරගන්න පුළුවන් ভেජිටබල්ස් සහ මීට් වර්ගත් එක්ක මේක බත් එක්කත් කන්න පුළුවන්. මෙතන මේ තියෙන එළවලු මස් වර්ග අපිට කැමති දෙයක් අපිට ගන්න පුළුවන්. ඒක ඊට පස්සේ මේක බෝල් එකට දාගන්න ඕනේ. මේකේ එළවලුයි එතකොට මස් වර්ගය අපිමයි තෝරගන්නේ. එතකොට මේක තෝරගනිද්දී එළවලු සහ මේ මස් වර්ගවල බරට තමයි මේකේ ප්‍රයිස් එක හැදෙන්නේ. මේ තියෙන්නේ මාලා එක. මේක ඉස්සෙල්ලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මාලා එකට පේ කරන්න යද්දී මේගොල්ලෝ අහනවා ස්පයිස් ලෙවල් එක ස්පයිසි නැතුවද මීඩියම්ද හොට්ද ඒ වගේ ස්පයිස් ලෙවල් එක අහනවා. මම නම් අද ගත්තේ මීඩියම් ලෙවල් එක. ඕගොල්ලන්ට ඕන නම් ඩ්‍රයි මාලා එකක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර සුප් විදියට තියෙන මාලා හොට් පොට් එකක් ගන්නත් පුළුවන්. මේ මාලේකේ අන්තිමට උඩින් පීනට්ස් ඇඩ් කරලා තියෙනවා. ඉතින් සමහරක් අයට පීනට්ස් ඇලර්ජි වෙනවනේ. ඒක ඒගොල්ලන්ට එතකොට කියන්න පුළුවන්. එහෙනම් අදට මම vlog එක මෙතනින් ඉවර කරනවා. තවත් දවසක අලුත් vlog එකකින් හමු වෙමු.